දුවේ පුතේ මේ වගේ සමීකරණයක කියනවා මූල හොයන්න කියලා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේ වගේ සමීකරණයක මූල හොයන්න කියලා කිව්වොත් ඒකෙන් කියන්නේ x වලට පැවතිය හැකි අගයන් හොයන්න කියලා. තේරුණාද? හරි. මේ වගේ වර්ගජ සමීකරණයක අපි කරන්නේ මේ වර්ග පදයට මුලින් තියෙන පදේ නියතයෙන් ගුණ කරලා බලනවා. බලන්න මේ 2 වැඩි කිරීම ඍණ 9. 2 වැඩි කිරීම ඍණ 9 කියන්නේ කීයද පුතේ? මේ බලන්න 2 වැඩි කිරීම ඍණ 9 කියන්නේ ඍණ 18යි. තේරුණාද? මම අර කලින් පාඩම් වල කියලා තියෙන ධනයි ඍණයි සංඛ්‍යාවක් වෙන ධන සංඛ්‍යාවක ඍණ සංඛ්‍යාව වෙනොත් උත්තරේ ඍණ. හරි. ඊට පස්සේ අපි බලනවා මේ ලේසිම විදිය කියන. හොඳට බලන්න. මේ ඍණ 18 හැදෙන්නේ කොයි වගේද? කොයි වගේ සංගුණ ගුණිත වෙලාද? ඍණ 18 හැදෙනවා පුතේ ඍණ 6 ගුණ කරපුවාම ධන 3ෙන්. තව ඍණ 3 ගුණ කරපුවාම ධන 6ෙන්. තවත් තියෙනවා ඕනනම් එක එක විදි. බලන්න ඍණ 9 ගුණ කරපුවාම ධන 2කින්. තව ධන 9 ඍණ 2කින් ගුණ කරාම හරි. හැබැයි අපිට මෙතනදී ඕන වෙන්නේ මේ බලන්න. ඊට පස්සේ මැද්දේ තියෙන මේ x සහිත පදය. ධන 3x. ධන 3x මෙතනින් එන විදියට අපි හදා ගන්නවා. දැන් බලන්න කොහොමද? අපි මේක බලන්න මේ මෙතන 6 ඍණ තියෙනවා. ඍණ 3 තියෙනවා නේ. එතකොට අපි බලමු මේ ධන 3x අපි හදා ගන්නවා මෙයාලා ඇසුරින්. කොහොමද හදාගන්නේ මේ? ධන 6x ඍණ 3x නේද? ධන 6x ඍණ 3x ගියපුවාම ධන 3x එනවා. අපි එතකොට මෙතන ධන 3x වෙනුවට සමීකරණයට දානවා 6x ඍණ 3x. සමීකරණයට වෙනසක් කරනවද? නෑ. ඇයි? මේකේ අන්තිම උත්තරය ධන 3x නේද? හරි. ප්‍රශ්නයක් නෑ. අපි දැන් මෙහෙම ලියනවා. 2x වර්ගය ධන 6x ඍණ 3x ඍණ 9 සමානයි 0යි. අපි සමීකරණයට වෙනසක් කරාද? නෑ. මොකද්ද කරේ? ධන 3x වෙනුවට මෙන්න මෙයාව දැම්මා. හරි. දැන් අපි බලමු මේක පද දෙකට කඩාගෙන මේකට පොදු පද ගමු. දැන් බලන්න මේ 2x වර්ගයේ තියෙනවා මෙතන ධන 6x තියෙනවා නේද? ඒ දෙන්නටම පොදුයි මොකද්ද? පොදු කියන්නේ මොකද්ද? දෙන්නම බෙදෙන සංඛ්‍යාව. මොකද්ද? 2x නේ. හරි. බලන්න මෙතනින් 2x ගන්නවා. එතකොට මෙතනින් 2x ගත්තාම 2x වර්ගයෙන් මොකක්ද ඉතුරු වෙන පදේ? x නේද? හරි. ඊට පස්සේ මෙතනින් මේ ධන 2x ගන්නෙ. මෙතන ධන 6x තියෙනවා. එතකොට ධන 6x ධන 2x වලින් බෙදපුවාම මෙතන 3යි. හරි. දැන් අපි බලමු. මෙන්න මේ පදේම මෙන්න මෙයා ඇසුරෙන් අපි හදා ගන්න බලන්න. අපි බලන්නකො මේ ඍණ 3 එළියට ගමු බලන්න. හරි. ඍණ 3x වලින් ඍණ 3 එළියට ගත්තාම ඍණ සංඛ්‍යාව බෙදුවම ධන වෙනවනේ x. ඒ වගේම තමයි මෙතන මේ බලන්න ඍණ 9 ඍණ 3ෙන් බෙදනවා. ධන 3 සමානයි 0යි. හරි. අපි දන්නවා දැන් මොකද්ද? මේ දෙන්න පොදුයි. මේ දෙන්න එළියට ගන්නවා. x ධන 3. එතකොට මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? මේ 2x ඍණ 3 සමානයි 0. අපි දන්නවා මේ ඕනම සංඛ්‍යා මොනවා හරි දෙකක් බිඳුවට සමාන නම් එක්ක මෙයා බිඳුවට සමාන වෙන්නේ නැත්නම් මෙයා බිඳුවට සමාන වෙනවා නේද? අපිට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට x ධන 3 සමානයි 0 හෝ 2x ඍණ 3 සමානයි 0යි නේද? හරි. මම කියලා දීලා තියෙන දුවල පුතාලට මොකද්ද? මේ x වලට අගයන් ගන්න විදිය. බලන්න මේ x සමානයි මේ ධන 3 එහා පැත්තට යවනවා. ඍණ 3ක් වෙනවා නේද? එතකොට හෝ මෙතන මොකද කරන්නේ? මේ ඍණ 3 එහා පැත්තට යවනවා ධන 3ක් කරලා මෙතන x එක 2 වැඩි කරලා තියෙනවා. එතකොට එහා පැත්තට යනවා එක බෙදීමක් වෙලා නේද? එතකොට මෙහෙම අපිට සරලවම ගන්න පුළුවන් x සමානයි 3 බෙදීම 2යි නේද? හරි. එතකොට මෙන්න මේ අගයන් දෙක තමයි x වලට එන්න පුළුවන්. මේ අපිට බලන්න පුළුවන් මේ අගයන් දෙක මේ සමීකරණය තෘප්ත කරනවා. මේකේ මොන අගය දැම්මත් මේක බිඳුව වෙනවා. x වලට මේ අගය දැම්මොත් බිඳුව වෙනවා. තේරුණාද? හරි. මේ වගේ සමීකරණයක මූල හොයලා x වලට අගයන් ගන්න මෙන්න මේ විදිහට. මේවා පුතේ මගේ පන්තිවල ලොකුවට සරලව කරලා දෙනවා. තේරුණාද? මම ප්‍රැක්ටිස් කරන විදිය.